හෙලෝ කොහොමද ඉතින් මං හිතනවා ඔයාලා වඩා සතුටින් ඇති කියලා. ඉතින් අද ඔන්න වෙනස් වීඩියෝ එකක් ගෙනාවේ. මං හිතනවා ඔයාලා හැමෝම ආස වෙයි කියලා. ඉතින් අද ගෙනාවේ පැන්කේක් රෙසිපි එකයි. ඉතින් මං චූටි කාලේ ඉඳලම හදලා කන රෙසිපි එක. මං හදලා වැරදිලා මට ඕන කලර් එක අරගෙන මට ඕන පැණි පොල් එක මම්ම තනියම හදාගෙන මට ඒ කාලේ ෆෝන් තිබ්බේ නෑ. ඉතින් මං ඉගෙන ගන්න කාලේ Facebook යන්න ඉන්ටර්නෙට් යන ෆෝන් නැහැ. ඉතින් ඒ කාලේ මං තනියම පොඩි කාලේ ඉඳලම හදලා මගේම විදියට මං දැන් හදාගෙන තියෙනවා. ගානට රසට හදලා හදා ගන්නවා. ඔයාලත් බලන්න කොහොමද කියලා හදලා. කවුද පැන්කේක් කිව්වම කන්න ආස නැත්තේ. මගේ ගෙදර අය නම් හැමෝම කැමති විශේෂයෙන් අම්මා අක්කා අයියා මං හැමෝම කැමති ඉතින් පැන්කේක් කන්න. ඉතින් මගේ අක්කා අදටත් අහනවා කොහොමද මේ වැට එක මේ පැණි පොල් එක හදාගන්නේ කියලා මේ තරඟ. මම අද වෙනකම් එයාට කියනවා මේ විදියට හදන්න කියලා. එයාට තාම බැරි වෙලා ඉතින් හදාගන්න. ඔන්න මම වීඩියෝ කරලා මම හදන විදියටම දැන් ඔයාලට හැමෝටම බලලා මේ විදියට හදලා කන්න පුළුවන් ඉතින්. බලමු අපි කොහොමද හදන්නේ කියලා. ඉතින් කෑම එකක් රස වෙන්න නම් කෑම එකේ ඇතුළට දාන බැටේ එක රස වෙන්න ඕනනේ. ඉතින් අපි හදන්නේ අද පෑන්කේක්නේ. පෑන්කේක් එකේ පොල් පැණි එක ඉතාමත් රස වෙන්න ඕන. ඒකේ පැණි තියෙන්න ඕන ගොඩක්. නැත්තම් ඒක වේලිලා වගේ නම් අපිට ඇත්තටම කන්න හිතෙන්නේ නෑනේ. පෑන්කේක් එක රස නෑ. පෙනුම පාට රස නැත්නම් කොහොමද කන්නේ නේද? ඉතින් පැණි පොල් එක රස වෙන තරමට තමයි කෑම එක රස වෙන්නේ. ඉතින් මේ පැණි පොල් එකෙන් ඔයාට ඕනම කෑමක් හදාගන්න පුළුවන්. පැණි පොල් වීඩියෝ එක මන් දාලා තියෙනවා. පහලින් ඔයාලා ගිහින් බලන්න. ගිහින් බලලා කලින් පැණි පොල් එක හදාගෙන ඊට පස්සේ පෑන්කේක් එක ඔයාලා හදාගන්න. ඉතින් මං ගත්ත ටිටි ටිකට කාහා ලුණු ඒ හැමදේම දාලා හොඳට අතකා ගන්න ගමන් ඉන්නේ මේ කවලම් කරගන්න ගමන්. ඉතින් ඔයාට පුළුවන් මික්සර් එකකින් උනත් මේක කරගන්න. ඉතින් මං නම් අත් දෙක පිරිසිදු කරලා ඉතින් අපි කොහොමත් ඉන්නේ. ඉතින් මං අනන ගමන් ඉන්නේ පිටි ටික. ඉතින් ඊට පස්සේ දැන් වතුර ටික දාලා ඒක අනා ගන්නවා. ඒ කියන්නේ පිටි ටික දිය කර ගන්නවා. ඔයාට පුළුවන් මම මේ කරන ක්‍රමේ නෙමේ වෙනම ටිප්ස් එකක් කියන්නම්කෝ ඔයාට. ඔයාට පුළුවන් වතුර ටිකට පිටි ටික දාන්න. එහෙම කරාම පිටි ටික කැට ගැහෙන්නේ නැති වෙන්න ලස්සනට ඔයාට දිය කරගන්න පුළුවන් පහසුවෙන්. ඒක මගේ ටිප්ස් එක. මොකද මම නිතරම ඉස්සර අපේ තාත්තිගේ දානෙට නිතරම කට්ලස් හදනවනේ. ඉතින් කට්ලස් හදලා ඒකත් මම පුරුදු වුණා කොහොමද මේක හදන්නේ කියලා මේක මේ කැටි ගැහෙන්නේ නැති වෙන්න. ඉතින් මං පිටි ටික බාගෙට දිය කරලා බිත්තරයක් එකතු කරගන්නවා. ඔයාට බිත්තර දාන්න නැතුවත් පුළුවන්. සමහරු පිටි එක දිය කරනවා පොල් කිරි වලින්. අනේ මං නම් කවදාවත්ම පොල් කිරි වලින් හදලා නෑ පෑන්කේක්. ඉතින් මගේ පෑන්කේක් වලට මං දන්නේ අපි අපේ ගෙදර හැමෝමත් කනවා. ඒ වගේම ඉතින් ගෙවල් අවට අයටත් දෙනවනේ. ඉතින් ඒ හැමෝම ආසයි අහනවා කොහොමද මේ තරම් රසට හදන්නේ කියලා. ඉතින් ඔයාලටත් මේ ක්‍රමයට හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ පිටි එක හොඳටම දිය කරලා ඒකේ කැටි තියෙනවනේ. ඒ කියන්නේ පිටි ගුලි වගේ අර තියෙනවනේ. අන්න ඒව දිය වෙන්නේ නෑනේ අපි කොච්චර වික්ස් කරත්. ඉතින් ඒක පෙරා ගන්න හොඳට පොල් කිරි පෙරන එකකින් හොඳට පෙරා ගන්න. දැන් මම බැටර් එක හදලා ඉවරයි. ඔන්න ඔය ගානට ගොඩාක් තික් එකට ගානට හදන්න එපා ළමයි. එහෙම වුණාම පෑන්කේක් එක කන්න බෑ. හරි නැහැ අර නිකන් පිටි කනවා වගේනේ. ගොඩාක් තුනී වෙන්නත් බෑ, ඝන වෙන්නත් බෑ. නිකන් සොෆ්ට් එකට තියෙන්න ඕනේ පෑන්කේක් එක. ඔය වගේ බැටර් එක ගානට හදාගන්න ඉතින් ඔයාලා. ඇත්තටම මේ වැඩේ කරද්දි S2යි අත් 2යි තමයි අපිට අවශ්‍යම. මොකද අත් දෙකෙන් තමයි අපි බලන්න ඕනේ පදම හරියට ඇවිල්ලාද කියලා අපිට දැනෙනවනේ. S2කින් තමයි පෙනුම බලන්න ඕනේ. ඉතින් ඊට පස්සේ සෝස් පෑන් එක ලිපේ තියලා ඔය රස්නේද කියලා මම බලන්නේ. රත් වෙලාද කියලා බලලා ඊට පස්සේ තෙල් ටිකක් වටේ ගාගෙන
අපි අර හදාගත්තු බැටර් එක තියෙනනේ. ඒ බැටර් එකෙන් හැන්දක් වගේ දාන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට දාලා ඒක වටේට කරකවලා පෑන්කේක් එකේ රොටිය ඒක හදාගන්න. එහෙම හදාගෙන ඒක හොඳට පුච්ච ගන්න. ඒ කියන්නේ හොඳට ඒ පදම ඒ කරි එක හොඳට පිච්චිලෙනකන් අපි හදා ගන්න ඕනනේ. ඔයාට පුළුවන් ඉතින් ඒකේ අනිත් පැත්ත දාලා අනිත් පැත්තත් පුච්ච ගන්න. ඔයාට එහෙම ඕනේ නැත්තම් ඕනේ නෑ. මම නම් ඉතින් දෙපැත්තම පුච්චගෙන තමයි පෑන්කේක් එක හදාගන්නේ. එළියෙන් සද්දය ඇහෙනවා. ඉතින් ගණන් ගන්න එපා ළමයි. ඉතින් ඔය මං ආපහු තව එකක් හදලා පෙන්නනවා ඔයාලට. පොඩි රෙදි කැබැල්ලක් රෙදි කොටසක් අරගෙන පිරිසිදු ඒකට තෙල් ටිකක් තවරලා ඒ තෙල් වලින් සෝස් පෑන් එක හොඳට තෙල් වලින් තෙල් ගා ගන්න. ඊට පස්සේ මේ අපි හදාගත්ත බැටර් එක දාලා ඒක රවුමට කරකවන්න. ඔයාට පුළුවන් එහෙම කරකවන්න බැරි නම් හැන්දෙන් එහෙම වටේ රවුම යවන්නත් පුළුවන්. ඊට පස්සේ පෑන්කේක් එකට හොඳට පොල් පැණි තියාගන්න. පෑන්කේක් ඒ රොටියට දාන්න තියාගන්න ඕන. තියාගෙන වටේට ඔතා ගන්න. ඔන්න ඔය මං කරනවා වගේ රොටිය මැදට නෙමෙයි කොනට වෙන්න අයිනට වෙන්න හොඳට පෑන්කේක් එකට විහිදිලා යන්න හොඳට තියන්න ඕන. ඊට පස්සේ තදේට ඔතා ගන්න තියෙන්නේ හොඳට. ඔයාට වටේ පැණි පොල් වැටෙනවා නම් වටේට නවලා ඔතා ගන්නත් පුළුවන්. ඉතින් ඔය මම හදන ක්‍රමේ. ඉතින් ඔයාට ඒ වගේ කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඔයාට පුළුවන් ඉතින් මේ විදිහට රසට හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. හැමෝම කැමතිනේ. පොඩි ළමයෙක් ඉඳලා හැමෝම ආසයි ඉතින්. පෑන්කේක් කිව්වම කවුද කන්න අකමැති නේද? අපි නම් නිතරම ඉතින් හදලා කන කෑමක්. ඔයාට මේ වගේ පුළුවන් ඕන කෙනෙක්ට අමුත් එක්ක හරියනවා නම් පිටියේම දිය කරලා තියාගන්න ඕනේ. හදලා දෙන්න පුළුවන් ඉතින්. ඉතින් මං හිතනවාද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නට කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් මං අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් ඔයා හදලා පෑන්කේක් කෑවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම තව වීඩියෝ බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් බටන් එකක් ක්ලික් කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහින් එන්නම්. ඔයාලට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි. මන් නිරෝ. බයි.